Welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි පට්ටපදිරි ඔෆ්ලයින් ගේම් එකක්. මේකේ නම Ninja Warrior. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මම මේකේ ලෙවල් 5ක් ගහලා බැලුවා. මේක ඇත්තටම සුපිරි ගේම් එකක්. එහෙනම් මම ඔයගොල්ලන්ට පළවෙනි ලෙවල් එකේ ඉඳන්ම ගහලා පෙන්නන්නම්. හරි අපිට මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මල් පෝච්චි වගේ තියෙන ඒවා අපිට ස්ටාර් එකක් යවලා කඩා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට සල්ලි හම්බ වෙනවා මේ එනිමින්ට ගහලා තමයි අපිට සල්ලි හොයාගෙන සන්නස් තියෙනවා ඒවත් අරගෙන මේ වෙන්න ඕන කියන්නේ ඊළඟ ඒවට යන්න ඕන ඉදිරියේවට යම් හිමීට හරි මෙන්න ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ වගේ එකක් තිබ්බ කොළ පාට ඒකෙන් අපි දැන් එකපාරක් මැරෙන ගමන් ආයෙ එතනින් අපි උපදිනවා. අපිට පණ දැන් 3ක් තියෙනවා. මුලින්ම අපිට එන්නේ පණ 2යි. මං පොඩක් අප්ග්‍රේඩ් කරලා වැඩි කරගත්තා. මෙතන ඔයගොල්ලෝ පේන ඇති පොඩි දෑකැත්තක් වගේ එකකුත් තියෙනවා යට. මල් පෝච්චිය ළඟේ දෑකැත්තක් වගේ එකක් තියෙනවා පේනවා ඇති. අන්න ඒ වගේ දෑකැත්තක් තියෙන තැනකට එකපාරක් ස්ටාර් එකක් යපු ගමන් මේ වගේ ගොඩාක් මල් පෝච්චි බලා ගන්න පුළුවන්. ඒවා කපලා අපිට සල්ලි හොයා ගන්න පුළුවන්. මෙන්න මේ මං කිව්වේ සන්නස් තියනවා කියලා. මෙන්න මේ තියෙන සන්නස්. ඒවා අපිට අරගෙන යන්න තියෙන්නේ. ඒ දොර ළඟ වගේ තැනකට ගියාම අපි ඊළඟ ලෙවල් එකට යනවා. අපිට කැරක්ටර් කෙනෙක් ගන්න පුළුවන් මේ ඕගොල්ලෝ පේන ඇති උඩම තියෙනවා රියන් කොළ පාට නිකන් කාසියක් වගේ එකක්. ඒව එකතු කරලා අපිට 200ක් ඒව එකතු කරගත්තම කැරක්ටර් කෙනෙක් ගන්න පුළුවන්. ඔන්න මම කැරක්ටර්ස්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙහෙම අපි මේන් මෙනු එකට ආපු ගමන් ෂොප් එකට ගිහිල්ලා කස්ටම් කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ වගේ සුපිරි ඉන්නවා. සෝරි කස්ටම් නෙමෙයි කොස්ටියුම් මට මේ වැරදුනා. එහෙනම් තමයි අපිට බලාගන්න පුළුවන් ඉන්නේ අපිට ස්කිල් එකට ගිහිල්ලා අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. මම පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරගන්නවා මේක. ස්ටාර් එක පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරනවා. හරි. මම පොඩ්ඩක් දෙවෙනි දැනට දාගත්ත ස්ටාර් එක. අපි දෙවෙනි ගේම් ප්ලේ එකක් ගහමු. හරි යාළුවනේ අපි දෙවෙනි එකක් ගහමු. දෙවෙනි එකේ මේ වගේ තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සුපිරිම ග්‍රැෆික්ස් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක MB 40කටත් වඩා අඩු ගානකින් අපිට ගන්න පුළුවන් මේක. මට පොඩ්ඩක් මඤ්ඤන් වගේ මේ බලන්නකො ඉතින් එහාට මෙහාට යන යාළුවනේ. මේ මොකෙද්ද මේ? ආයි සමුරා කෙනෙක් යාළුවනේ. ඔයගොල්ලන්ට ඒත් එක්කම මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න නැතිපා. මේක මගේ දෙවෙනි වීඩියෝ එක. අපිට YouTube channel එකේ 1k ගාන සබ් දලා 200කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඕන වෙලා තියෙන්නේ. හරියටම කිව්වොත් 150ක් වගේ සාමාන්‍ය පොඩි අඩු ප්‍රමාණයක් තමයි ඕන වෙලා තියෙන්නේ. ඒකට පොඩි උදව්වක් දෙන්න කියලා ඉල්ලනවා. මෙන්න ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා නිකන් උල් දෙකක් වගේ එකක්. ඒකට අපි ඒක ළඟට ගියන්න හොඳ නෑ. දැක්කනේ? ළඟට ගියාම මේ වෙන. ඒ වෙලාවට ස්ටාර් එකක් යවලා අපිට මේ ඒකෙන් බේරෙන්න පුළුවන්. මෙතන ඉනිමියෙක් ඉන්නවා. ඊළඟටත් මම සුපිරි මේ වගේ ඔෆ්ලයින් ඔන්ලයින් ගේම් ගේන බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි දාන හැම වීඩියෝ එකක්ම ඔයගොල්ලන්ට ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මම මේ ගේමින් channel එක පටන් ගන්න හේතුව උනේ යකාමෑන්. යකාමෑන්ගේ දේවල් බලලා තමයි මට නිකන් අදහසක් වගේ ආවේ. සුපිරි ගේම කෙනෙක් තමයි යකාමෑන් කියන්නේ. මම ආසම ගේම. හරි. මෙන්න මේ වගේ දොරක් ආපු ගමන් අපිට යන්න පුළුවන්. මම කලින් කිව්වා. ඔය දොර ආපු ගමන් අපිට ඊළඟ ලෙවල් එකට පාස් කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ලෙවල් 4ක් ගහලා පෙන්නනවා. ඊට පස්සේ මේකේ පාර්ට් 2 එකකුත් ගේනවා. අපි ඊළඟ ලෙවල් එකටත් යමු. හරි. ලෙවල් 3 මේ වගේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේන ඇති මෙතන කටු තියෙනවා. ඒ කටු වලින් බේරිලා යන්න ඕනේ. ඒ කටු චුට්ටක් යනම අපි බැරෙනවා. මීට යන්න ඕනේ මේවල උඩ පැන නැත්නම් වැටෙන්නත් පුළුවන්. දැන් මෙතන යාළුවෝ කෙනෙක් බලාගෙනම සන්නසක් තියෙන එකත් මම ගත්තා. තව අර හොල්මන් ගෙදර වගේ එකකුත් තිබ්බා.
ඔගොන්ට බාඩ පෙන්වන්න තියෙන යාළුවනේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ දැක්කනේ මෙතන තියෙන කොළ පාට නිකන් අර 아무තු ජෙල් එකක් වගේ එකක්. ඒකෙන් බේරලා යන්න ඕනේ නැත්නම් අපිට නිකන් දුක දක් වගේ ඇවිල්ලා ඒක අපි මැරිලා යනවා. ඕන දැන් මෙතන දෑකැත්තක් තිබ්බ යාළුවනේ. මම අපි මැරලි මොක්කටම කලින්. හරි දෑකැත්තක් තිබ්බා. ඒ වෙලාවෙම අපිට අර ඔගොන්ට පේනටි දකුණු අත පැත්තේ චුට්ටක් උඩ තියෙනවා මේ නිකන් මිනිස්සෙක් අතක් දික් කරන් ඉන්න එකක්. ඒක එපු ගමන් අපිට මේ වගේ යන්න පුළුවන්. ගිහිල්ලා ඔක්කොම දේවල් එකතු කරගන්න තමයි තියෙන්නේ. මම මේකේ සවුන්ඩ් එක අඩු කරා යාළුවනේ. මේ සවුන්ඩ් එක නැත්තම් මේ වැඩි වෙලා මම වීඩියෝ එක දැන් දෙවෙනි පාර රෙකෝඩ් කරන්නේ. රෙකෝඩ් කරද්දි මගේ මං කියන දේ ඇහෙන්නේ නැහැ. සවුන්ඩ් එක වැඩි මේකේ එකයි. කොච්චර සවුන්ඩ් එක අඩු කරත් එහෙම තමයි. හරි යාළුවනේ දැක්කම යාළුවනේ මෙතන පොඩක් අමාරුයි මේ ඔකන් පේනද මේ තියෙන්නේ මං ගහලා පෙන්නන්නම්. එතනට යන්න මේ ඉතින් මේ දොර ළඟට යන්න පොඩ අමාරුයි. හරි. අපි දැන් ලෙවල් 3 එකත් පාස් කරා. දැන් 4 එකක් මං ගහලා පෙන්නනවා 4 වෙනකම්ම. මේ මෙතන ඉන්න එක්කෙනෙක් අම්බෝ මම දැක්කෙත් නෑ. එයා ඒගොල්ලෝ ඒ වගේ කට්ටිය අපිට වෙඩි දිනනවා. මෙතන සනසකුත් තියෙන යාළුවනේ අපි හිමීරි කියලා ගමු. හරි ගත්තා. යාළුවනේ දැක්කයි මේ දෑකැත්තක් තියෙනවා. මොකද පේන්නේ නැතිනේ. මේ දෑකැත්තක් තියෙනවා. අන්න ඒ වෙලාවට එකක් ගහලා අපිට එකකින් යන්න පුළුවන්. යාළුවනේ අපි මේක ගමු. මේකත් මරලා දාමු. හරි. ඔයාලා පේන ඇති මෙතන යට උලකුත් තියෙනවා. වෙඩි තියෙන මිනිස්සෙකුත් ඉන්නවා. දැක්කනේ බැස්ස ගමන් උලපත් වෙනවා. අපි දුවගෙන යන්න ඕනේ. මේ වෙඩි තියෙන මිනිස්සෙක් හරියට නකෝ. හරි ඌ එකපාර මැරුණා. මම මේකේ සවුන්ඩ් එක දැම්මේ නෑ යාළුවනේ. අන්න මැරුණා. මම සවුන්ඩ් එක දැම්මේ නෑ මේකේ ගේම් එකේ සවුන්ඩ් එක අපි කතා කරන වොයිස් සවුන්ඩ් එකට වැඩි කොච්චර අඩු කරත් එහෙමම තමයි. මෙතන තුවක්කුකාරයෙක් හිටියා ආවුත් ඉවරයි. හරි. මේ වගේ සුපිරි ගේම් ප්ලේ කියන මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒකට අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ හිතන දේවල් පහලින් කමෙන්ට් කරන් යන්න තමත කරන්න එපා. ඒත් එක්කම පොඩි ලයික් එකකුත් දීගෙන යන්න. කොල්ලෙට්ට ගොඩකට එන්න. හරි උවත් මරුවා. මේ සල්ලිත් අරන් යා. දන්නවනේ යාළුවනේ මේ පැත්තේ දැන් අපේ ගෙදර කන්නේ වරිප්පු 250යි මාසෙකටම. බොර කිව්වේ. සල්ලි අයින් කරන්න හොඳ නැහැ. රුපියල් 62ක් හම්බුණා. මෙතන දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපිට ගහන්න බෑ උඩ පැන අමාරු වෙයි චුට්ටක්. ගහන්න පුළුවන් හැබැයි මං අර එක ඔබන් යනවා. දුන් දෙන්න අපි මැරුවා. ඕනේ නම් මං පහකුත් මේක පහක් ගාලා පෙන්නන්නම්. මෙවනේ යාළුවනේ මෙතන ගින්දර තියෙනවා යන්න අමාරු විතරින්. උඹ පට්ට අමාරු යාළුවනේ මට සල්ලි ඕනේ නැහැ කියලා මං යන්න. මේ සල්ලි ගමු. උලක් නෑ. පොඩ්ඩක් ගත්තා. අපිට දැන් දොර හම්බුණා යාළුවනේ අපි යන් එකෙන්. අපි next level උත් ගහමුද කියලා මට හිතෙනවා. ගහමු. බලන්න. ගහමුකෝ. හරි යන්න මං level 5ක් ගැහුවා. මෙතන කිටිය වුවත් දැන් මම මේවා කරා. ඔන්න පේනවා නැතිනේ මෙතන යාළුවනේ උල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ හිල් ලෙවල් වගේ දෙකක් තියෙනවා. මම ඒකෙන් පුර ළඟට ගිහිල්ලා වැඩ ගාලක් දාගත්තා. දැක්කනේ යාළුවනේ. මොනවාද මේවා ටිකක් කිරි කජු අපිට දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ. කිරි කජු කොස්මැල්ලුම් වගේ නම් මේවා අපේ. ඔයගොල්ලෝ මං ගාපු කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ඔන්න මතක් කරනවා. ඒකේ සුපිරි ඔෆ්ලයින් ගේම් එකක් ගැන තිබ්බ සුපිරි ග්‍රැෆික්ස් තියෙන. දිගටම මම මේ වගේ සුපිරි ඔෆ්ලයින් ඔන්ලයින් වීඩියෝස් ගේනවා. ඒවත් බලන්න කියලා මං ආදරෙන් මතක් කරනවා ඔයගොල්ලෝ හැමෝටම. මෙතන එකක් ඉන්නවා පොල්ලෙක් එක්ක. ශකවා
ඒ අර පෙන්නනනේ රතු බෝඩින් මොකද චකලස් කියලා එකක්. ඒක වෙනනේ ශකබුම් කියලා. ශකබාස්. යාර මොකද අපි මරලා දාමු ශකබාස් කරලා. උන්න මැරුන්නේ ශකබාස් වෙලා. ඒ ශකබාස් ඉන්නේ ගොඩක් වෙලාවට අර අපි අප්ග්‍රේඩ් කරොත් තමයි මේ ස්ටාර් එක අප්ග්‍රේඩ් කරොත් තමයි ශකබාස් එක එන්නේ ගොඩක් වෙලාවට. මේක ඉස්සරහට ගොඩාක් අමාරු දේවල් තියෙනවා මම පොඩක් කලින් ගහලා තියෙනවා. මීට අවුරුදු 2කට විතර කලින් මෙතන මේකෙත් ඉන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් මම පුළුවන් වුණොත් මේකේ link එක දාලා තියෙන පාර description එකේ එකක් ගන්න කියලා අදට මතක් කරන් ඉන්න. බලගන්න යාළුවනේ. ඉතින් ගින්දර තියෙනවා. අම්බෝ හොදලාට බේරෙනවා. හරි අපි සන්නස් ටිකත් අරගෙන යමු. ඔන්න ඉතින් මම අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. මේක බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ජේසු පිහිටයි.